හායි ළමයි කොහොමද? ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මම අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් බලමු අද දවසේ කොහොමද මගේ වැඩ ටික වෙන්නේ කියලා. ඉතින් මම උදේම නැගිටලා කිරි එක බීලා දැන් මේ මගේ කොණ්ඩේ පීරන ගමන් ඉන්නේ. මම ඔන්ලයින් මේ hair oil එකක් දැකලා ගෙන්න ගත්තා. හරිද? ඒක ගාන්න අරගෙන දැනට මාස 2යි. මගේ කොණ්ඩේ වැවෙන්නෙම නැතුව තිබ්බේ. හිතා ගන්න බැරි විදිහට එකෙන් රිසල්ට් එකක් තියෙනවා. ඉස්සරහට මම ඔයාලට ඒ ගැන කියන්නම්. මේ දවස්වල ඉතින් අඹ වාරේනේ හැම තැනම අඹ. ඔන්න අඹ තිබිලා මම අඹත් කෑවා. පුංචි වගාවේ ඊට පස්සේ මගේ චුටි වගාව පැත්තට. ඉතින් දැන් මට ගොඩ දවසකින් මේ පැත්තේට ඔළුව දාන්න බැරි වුණා. මේ දැන් මං හදන්නේ මං තව ගෙනාවා. එනර එදා වෙනපු පුංචි නිවිත පැලේ ටික ලොකු වෙලා දැන් මං හදන්නේ මං එදා ගෙනාව තව මේ එළවලු පැල වගේ පැකට් වගේක්. ඉතින් ඒ ටික හිටව ගන්න ඕනි දැන්. මේ දවස් ටිකේ මට බැරි වුණා වැඩ වගේක් තිබුණ නිසා. මේ තක්කාලි පැල ටිකෙත් මල් හැදිලා තියෙනවා. ඉතින් ගෙඩි හැදෙනකම් බලාගෙන ඉන්නවා. අපි දවස් 2-3ක් ගෙදර හිටියේ නෑනේ. ඉතින් මෙයාලා මැලවිලා වතුර නැතුව මෙහිට හොඳටම පායනවා. මේවත් හොඳටම මැරිලා තිබ්බේ අද නම් ටිකක් පණ ඇවිල්ලා වගේ. වතුර ටිකක් දාන්න ඕන. මේකෙත් මම පැල දෙකක් හදලා තියෙනවා. එකක් ගලවලා හදන්න වෙනවා. එක හදන්න වෙනවා. මේ තියෙන මගේ නායි මිරිස්. ඒකේ ගොඩක් පැල තිබ්බා. අන්තිමට අපිට ওই පැල 3 විතරයි බේර ගන්න පුළුවන් උනේ. මේකත් දැන් වෙනම හදන්න ඕන. මෙතන මේ තියෙන ඉබේ පැල වෙච්ච කොමඩු පැලයක්. ඒකේ මලුත් හැදිලා තියෙනවා. හැබැයි ගෙඩි නම් හැදෙන එකක් නැහැ මේකේ. ෂුවර් නෑ. අර ආසාවට තියන් හිටියේ. මං අද ගෙනාවේ කංකුම් වගේක් එහෙම තියෙන ඒ ටික හදා ගන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා මේ අපේ මල්ලි ඉස්සර මේ මාළු ටැංකියක් හදපු තැනක්. ඉතින් අර එළවලු පැල අපිට හදන්න වෙන තැනක් නැහැ. මෙහෙ මේ ගස් එහෙම වැඩි නිසා අපි මිදුලේ ගොඩක් මේ අවුව වැටෙන්නේ නැහැ අනිත් තැන් වලට. ඉතින් මං හිතුවා මේ වැඩි මල් ගසුත් නැති එකේ මෙතන මේ හදා ගන්න ටිකක්. ඒකයි මම සමහර ඒවා බෑග් වල හදලා එහෙම තියලා තියෙන්නේ. මේ තියෙන මගේ ඇන්තෝරියම් ටික. මේක විතරයි මල් හැදිලා නම් තියෙන්නේ. දැන් මේ අතනක් තියෙනවා ඒවා හොඳටම මේ සවුත්තු වෙලා ගලවලා ආයේ මුලින් ඉඳන් හිටවන්න ඕන. ඒ ටික ඉතින් හිමීට හදන පෝච්චි ටිකක් එහෙම ගේන්න තියෙනවා. මම මෙන්න මේකේ තමයි කංකුන් ටික හදාගන්න හැදුවේ. මේ මොකද මාළු ටැංකිය වගේ තියෙනවානේ. මේ ටිකට දැන් මේකට ටිකක් භාගයක් විතර පස් පුරවලා මම ටිකක් නම් පුරවලා තියෙන්නේ. භාගයක් විතර පස් පුරවලා මම මේකේ පොඩි භාගයක විතරක් හදාගන්න තමයි හිතන් ඉන්නේ. එහෙනම් අපි බලමුකෝ මම මේකට දැන් පස් ටිකක් පුරවගන්න ඕන. මේ මල් පෝච්චියත් මෙතනින් අයින් කරන්න වෙනවා. අපි බලමු. ඔන්න මගේ තමයි අපේ මිදුල ටික චුට්ටක් තියෙන්නේ. අර මේ හරිය මුකුත් හදන්න බෑ. මේ පෝච්චියක් එහෙම තියන්න බෑ. වාහනේ හරවන්න ඉඩ මදි. ඒ නිසා මේ ඔන්න පොඩි තීරුවේ තමයි ඉතින් මල් පැලයක් එහෙම යන්තම් තියලා තියෙන්නේ. අපිට අර මේ පැත්තට එහෙම ඕනනම් ඉඩ තියනවා. අර අවුව එහෙම ලොකුවට වැටෙන්නේ නැති නිසා තමයි මේ පැත්ත අපි ගත්තේ. බලමුකෝ එහෙනම්. මන් දැන් මේ හදන්නේ පස් ටිකක් පුරව ගන්න. මං ගෙනාපු වගා බෑග් වලට. ඉතින් අර කුණු එකතු වෙන තැන් වල දිරාපත් වෙලා එහෙම හැදුණු කොම්පෝස්ට් වගේ තිබ්බ තැනකින් තමයි මම පස් ටිකක් පුරව ගත්තේ බෑග් වලට. මේ දවස්වල ඉතින් මං නිකම්ම ගෙදරට වෙලා ඉන්නේ. ඇත්තටම කිව්වොත් මගේ ජීවිතේ ගොඩාක් අමාරු කාලයක් තමයි මම මේ බොහොම ඉවසීමෙන් ගෙවාගෙන යන්නේ. ඇත්තටම මම විශ්වාස කරන එකම දේ කොච්චර කොහොම වැරදුනාත් හැමදාම මනුස්සයෙක්ට වරදින්නේ නැහැ. වැරදිලා එකම තැනක හරියනවා. ඉතින් එතනින් එහාට යාගේ මුළු ජීවිතේම හරියනවා. ඉතින් මං ඒ දවස් වෙනකන් හරිම අමාරුවෙන් මේ දවස් ටික මේ
ඉවසීමෙන් බොහොම පරිස්සමට ඉතින් ගෙවාගෙන යනවා. කොච්චර හිත රිදීම් තිබුණත් ඒ ගැන මං හිතන්නේ නැතුව මේ ඒ ගැන හිත අර හිටියොත් අපිට එතනින් එහා ගොඩ ඒමක් නැහැනේ. ඉතින් ඒ නිසා මං ඒවා ගොඩක් දුරට හිතන නෙගටිව් අදහස් මග අරින්න තමයි මේ වගේ දෙයක් කරලා මං ඉතින් බිසී වෙන්න බලන්නේ. ඇත්තටම මේක කරන්නේ හරි කැමැත්තෙන්. අපි හිටවපු පැලේක ගෙඩියක් මලක් දකින්නකොට අපිට මේ ගොඩක් සතුටු හිතෙනවා. ඒක තමන් ඒක හදපු කෙනෙක් දන්නවා. නිකන් ඒවා අර කඩෙන් ගන්නවා වගේ නෙමෙයි, තමන් හදපු දෙයක පළදාව මේ දකින්නකොට හරි සතුටුයි. ඉතින් ඒ වගේ දෙයක් කරන්න හිතේ මං ඒ නිසා අන්තිමට මම ප්‍රශ්න ගැන හිටියොත් මට ප්‍රශ්නෙම ගිලිලා ඉන්න වේවි. මේ වගේ දෙයක් කරොත් හිතට හරි නිදහසක් තියෙයි. ඉතින් අපි ලස්සන දවස් වෙනකන් මෙහෙම අමාරුවෙන් ජීවිතය අල්ලගෙන ඉඳිමු. මං විතරයි. මං තනියම මේ හැමදේම බැලන්ස් කරගෙන අල්ලගෙන ඉවසගෙන ඉතින් ඉන්නවා. අපි බලමු ඉස්සරහට හොඳ දෙයක් වෙයි. මට ඉතින් පැල ටික හදන්න ඕනේ නෑ. මිදුල චුට්ටක් අස් කරගන්න උනා. මල් පෝච්චිත් තිබ්බ නිසා මම මල් පෝච්චි ටික එක පැත්තකට ගත්තා. ඇන්දූරියම් පැල තිබ්බා. ඒ ටික මම පෝච්චි වලින් ගලවලා ආයි හැදුවා. ওই ටික තමයි කරේ. පැල ටික දැන් හවස් වෙලා නිසා හෙට තමයි හදන්න වෙන්නේ. මං ඊට පස්සේ වොෂ් එකක් දාගත්තා. හවස වැස්සා. මම වැස්සේ තෙමි හිමිතින් අර වැඩ ටික ඉවර කරා. නැත්තම් ආයෝක වෙන්නේ නැති නිසා. ඊට පස්සේ දානේ බත් එකකුත් හම්බ වෙලා තිබුණා. ඒව තමයි මම දවල්ට කෑවේ. ඉතින් ඕනලට පෙන්නන්න ලස්සන ගවුන් ඩිසයින් ටිකකුත් තියෙනවා. මම ඒ ටික වෙනම වීඩියෝ එකකින් ඔක්කොම ටික අරගෙන එන්නම්. මහන වැඩත් වෙනවා. අර හැමතිස්සෙම නිතරම නැහැ. ඒ නිසා ඉතින් ඒ වැඩ ටික කරනවා මං. ඒ ඩිසයින් ටිකත් මං ඔයාලට බලන්න දාන්නම්. ඊට පස්සේ ඉතින් ආපහු අඹ කෑවා. තියෙන කාලෙට තියෙන තරම් කන්න ඕනි ළමයි. නැත්තම් නැති කාලෙට ඕවා ගිනි ගණන් දීලා කන්න හිතෙන්නෙත් නෑ. ඒ නිසා ඉතින් තියෙන කාලෙට පුළුවන් තරම් කාලා ඉන්න ඕනි. දැන් මේ හවස් වෙලා මෙන්න මේ චොක්ලට් එක ඕපන් කරලා බලන්න හිතුණා. මම මේක ගෙනල්ලා දැන් දවස් 2ක් විතර අපි ගෙදර හිටියේ නෑ, ගමේ ගියානේ. මේ ඊට පස්සේ දැන් ඔන්න අද තමයි මේක ඕපන් කරලා බලන්නේ මම. මේ අර රිස්බරි එකෙන් අලුතෙන්ම ආපු චොක්ලට් බොක්ස් එක. මේක ඇත්තටම හොඳයි ගිෆ්ට් දෙන්න. ඒ වගේ වැඩවලට තමයි මේක හොඳ. ඉතින් මම ගත්තොත් මම කෑවා. ඒ නිසා ඉතින් මම මේක අරගෙන ආවා බලන්න මේ චොක්ලට් ගොඩාක් තියනවා කියලා. ඇත්තටම මං හිතුව තරම් නම් චොක්ලට් තිබ්බේ නෑ. මෙන්න මේ ටික තමයි තිබුණේ. හැබැයි ඉතින් 650කට අවුලකුත් නෑ. බොක්ස් එකත් මේ බලද්දි ඉතින් ඒම් ප්‍රශ්නයක් නෑ. චන්කි චොක් තිබ්බා. ඊට පස්සේ ෆින්ගර්ස් තිබුණා. අය මේ චොකෝමෝ ඒව තිබුණා. ඔන්න ඔය ටික තමයි ඉතින් තිබුණේ. අවුලක් නෑ ඉතින්. මං ගොඩක් ආසයි රිස්බරිගේ චොක්ලට් වලට. එහෙනම් ළමයි අදට මම ගිහින් එන්නම්. ආපහු ඉක්මනින්ම අලුත් vlog එකක් අරගෙන එන්නම්. bye bye.